කඅබාව අලුත් වෙඩියා කිරීම සහ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නඩු විනිශ්චය කිරීම. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වයස අවුරුදු 35ක් වූ විට කුරේෂ් ජාතිකයෝ කඅබාව අලුත් වෙඩියා කළහ. කඅබාව පර්වත ගල් වලින් ඉදිකර තිබූ අතර එය ඉස්මායිල් අලයිහිස්සලාම් කාලයේ සිට උඩුමහලකින් තොරව අඩි 9ක උසස්ව තිබුණි. කාලය සමග එය දිරාපත් වූ අතර එහි ගබඩා කළ සැරයන් බොහෝ දෙනෙකු විසින් සොරකම් කළහ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට එමන් වූ වසර 5කට පෙර මක්කාවේ දැඩි ගම් වතුරක් සිදුවිය. එම නිසා කාබාව තවත් හානි විය. කුරේෂ් ජාතිකයෝ එය නවීකරණය කිරීමට තීරණය කළහ. ඔවුන් වංචනික ආදායමක් නොවන මුදලින් පමණක් මෙය සිදු කළ යුතුය. මූල්‍ය වංචා හෝ සොරකම් කරන මුදල් උපයෝගී කළ නොහැකියයි තීරණය කළහ. දුරදිගින් ගැටලුවකින් භීතියටපත් වූ කුරේෂ් ජාතිකයෝ මුලින් වලීද් ඉබ්නු මුගීරා මක්සූම් තුමා කඅබාවේ සැරනුන් වටහා එය ඉවත් කිරීම ආරම්භ කළේය. ඔහුට කිසිදු අවාසින් සිදු නොවූ නිසා අනිකුත් කුරේෂ් ජාතිකයෝද එය නවීකරණය කිරීමට එකඟ විය. අවසන් වශයෙන් අද්විතීය ස්ථානයක් විය. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් විසින් ඉදිකළ මුල් පදනම දැකිය හැකි විය. කඅබා කොටස් කිහිපයකට බෙදා කුරේෂ් ගෝත්‍රයන්ට වෙන්කර ඉදිකිරීමට ආරම්භ කළහ. නමුත් හජරුල් අස්වද් ගල එහි නිසි ස්ථානයට තැබීමේදී ගෝත්‍රයන් අතර බහුල ගැටලු ඇතිවිය. 5 දිනක් තිස්සේ එය දිගටම පැවතුණි. එය අන්තරායන්කාරී ගැටලුවක් බවට පත්විය. එවිට අබු උමයියා ඉබ්නු මුගීරා විසින් පළමු වරට මෙහි ප්‍රවේශ වන පුද්ගලයාගේ තීරණය අපි පිළිගනිමු යන උපදෙස් ලබා දිය. එහි සිටි සියලු දෙනා එකඟ විය. ඔවුන් බලන් සිටියේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මුලින්ම කාබාවට පිවිසිය. ඔවුන් දැක මෙන්න මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අපි ඔහුගේ තීරණය පිළිගනිමු යයි ඔවුන් කිව්වාය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැමිණමින් බිම්පතක් ගෙන එහි මැද හජරුල් අස්වද් ගල තැබුවේය. අනතුරුව ගෝත්‍ර ප්‍රමුඛයන්ට එහි කෙළවර පළඳවමින් එය ඔවුන්ට උසස් කිරීමට නියෝග කළහ. ඔවුන් එය කාබා වෙත රැගෙන ආවෙත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එය සිය හස්තයෙන් ස්ථානයේ තැබුවාය. මෙම විසඳුමට සියලු දෙනා එකඟ වූ අතර එය සංසුන් විසඳුමක් විය.